අලුත් බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හොයාගන්න වෙලාව. මැලි කෙනාට සම්මානයක් දුන්නොත් මට ඒකත් හම්බ වෙන්නේ නැහැ. ඒ මොකද? මට ඒක ගන්න යන්නත් කම්මැලි. ඕල හරකියේ. තෝ ඔහොම පුකට ඉර පායනකන් නිදාගෙන ඔදලා හරියනවද? අනේ ආච්චි. රෙද්දක් කියන්නේ නැතුව යන්නකෝ අප්පා. එකෙන් 25000ක බඩු ගත්තොත් හෑන්ඩ් බෑග් එකක් ෆ්‍රී හම්බ වෙනවලු. මැනික අපි ගෙදර යමු. 25000ම ඉතුරුයිනේ. අයියා මට මාසෙන් කකුල් හදාගන්න පුළුවන් වෙයිද? උඹට මාසෙන් පුකනේ හදාගන්න ඕනේ. කෙලින් කිය හම්බා. මම ඉස්සර එකමාර වෙනකන් ඉස්කෝලේ ඉගෙනුවා. දැන් තව පැය භාගයක් එකතු කරලා. අනේ බුදු අයියේ අපි ඉවරයි. ඉතින් අහපු මෝඩම මොටිවේෂන් එක මොකද්ද? කලබලයක් නැහැ හිමීට ගේම ගහනවා. මට ආශ්චර්යයක් නැහැ. ඇයි මේ කොණ්ඩම් පැකට් දෙකක්? සමන්තට එකක්. ඒදා සිංහල දුම් කොලයක්. මේකෙන් සූල් පාරක්වත් හදපන්. පිස්සු යකෙක් නේ උඹ. නයිස්. අක්කේ පෙන්නපල්ලා උඹලගේ පුරන් කුඹුරු ටික. අස්වද්දලා ගන්නවා මම කුඹුරු යායම. ඔකාට ඔච්චර දෙයක් කරගන්න පුළුවන් නම් උගේ ගැණී පුරාන් වෙලා වෙන මිනිහෙක් එක්ක යනවද නක්කියේ? මාව කසාද බඳිනවද? ඔයාගේ වයස කීයද? මගේ බැංකුවේ බිලියන 10ක් තියෙනවා. ඒ වයස හරිම අපූර්වයි නේද? ඔයාලගේ කාගේ හරි මැකෝ ගිරවෙක් නැති වුණාද? බලන්නකෝ හැමදාම එනවා බත් කන්න. මොනවද ඔය කරන්නේ කෙල්ලනේ? උඹලටත් මම කරන්නම් දේවක්. ඒක ඇතුළට ගියේ නැද්ද? ඇතුළ නෙමෙයි ගියේ එළියේ. අපි අර ඇත්ත පේන කන්දේ ලස්සන පුංචි කඩයක් දාමු. ඈ බොල ගෑණියේ. එතකොට කඩෙන් බඩු ගන්න එන්නේ උඹලගේ බාප්පද? අවුරුදු 7 පුතා බත් කෑවද? ඔව් කෑවා. ටික්ටොක් ටික්ටොක්. එපා වෙනවා. ආවන් කෙල්ලේ ඔබ මොකද හෙළුවෙන් ලැජ්ජ නැද්ද? ඇස් පේන්නේ නැද්ද? මේ බුදු මහත්තයෝ මගේ ඇස් දෙකම පේන්නේ නැහැ මට බඩින් ගිත්තක් ගන්න කීයක් හරි දෙන්න. ඉතින් මිනිස්සු උදේ පොළපදි කකුල කැඩිලා ඉඳපු එකාගේ කොහොමද පාන දුරට එද්දි ඇස් පොට්ට උනේ? මගේ කසුන් අයියේ මට සම වෙන්න. මට නෝපක ඉන්න බරි වුණා අයියේ. ඇයි නගගේ වැස්සේ තෙමෙන්නේ? එන්න කුඩේ යටට. අනේ මේ යනවද යන්න? මට කොල්ලෙක් ඉන්නවා. අයියේ අල්ලා මම දිව්‍ය ලෝකේ යනවා. කැමති එකෙක් වරෙල්ලා මාත් එක්ක යන්න. ඒ මාළු මොනවදද? බල හරයක් තෝරා ගන්න. මොකද්ද කිව්වේ? අවුරුදු 35ක් කියන්නේ පරණ වාහනයක් නෙමෙයි. හොඳට පදින්න පුළුවන් එකක්. මැසේජ් එකක් දාන්න හොඳ කෙනෙක් ඉන්නවා නම්. ඕකේ.